කියන්නේ සුබ දවසක් කියලා යාළුවනේ. එහෙනම් අද අපි මේ GS Mart එකට ඇවිල්ලා ඉවර වෙලා අද මේ වැඩ ඇරිලා ඉවර වෙලා පොඩි කෑම ටිකක් කාලා පොඩි ආතල් එකක් දාලා යන්න හදන්නේ. ඉතින් අපි බලමු අද මොනවද ගත්තේ කියලා. මොනවද ගත්තේ කියලා අසංක කියන්න බලන්න. මොනවද ගත්තේ අද? දසුන් කියන්නේ නේද? පෙන්නෝ පළතුරු වලින්. මිදි. මේක මිදි ෆ්‍රෙෂ් මිදි එකක්. සම්මත ගත්තා සෑන්ඩ්විච්. පොලි සෑන්ඩ්විච් එකක්. සෑන්ඩ්විච් එක මොනවද තියෙන්නේ? ඔය ගාණක් කියන්න දසුන් නැත්නම් දන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් කීයක් වගේ යනවද කියන. මේක සෑන්ඩ්විච් එක හැම් දාපු එක නේද? හැම් එළවලු දාපු එක තුනයි කියන සාමාන්‍යයෙන් රුපියල් 600ක් වගේ. රුපියල් 600ක් වගේ යනවා. මිදි එක මිදි එකේ යාන ගහලා නැහැ නේද? මේකත් සාමාන්‍යයෙන් 5යි. රුපියල් 1000ක් විතර. මේක 1+1 නේ. ඔව් එකක් ගත්තොත් එකක්. ගත්තොත් තව එකක් ෆ්‍රී හබ් දෙනවා. අද පසංග ගොඩක් කට්ටි මේ ලංකාවේ ගොඩක් කට්ටිය මේ හරි ආසාවෙන් බලන එකක් නේ. ගෑඩි දකි වැලන්ටයින් මේ ගොඩක් කට්ටිය හරි ආසාවෙන් බොන්න ඉන්න එකක්. ඒක මේ කාලක් අරන් තියෙන්නේ. වැලන්ටයින් කාලේ තියෙන්නේ මාන් ඊචන මාන් ඊචන කියන්නේ 2400ක් වගේ එනවා. 2400ක් වගේ. සුපුරුදු පරිදි රාමියොන් එක. රාමෙන් එක කොහේ ගත්තද දෙන්නේ නැහැ. සෑන්ඩ්විච් මේකට හරියට ටොනික් එක. ටොනික් එක. ටොනික් කීයද සාමාන්‍යයෙන්? ටොනික්. ඒක නම් මාන නෑ චොනමක් වගේනේ. චොන රුපියල් 200ක් 200ක් 300ක් වගේ. 200ක් වගේ. අපි ඉතින් බොන්න කෝපි ගත්තා. කෝපි එක චොන් දෙකමාරයි. ටොන් දෙකමාරයි. රුපියල් 500ක් වගේ. 500ක් 600ක් වගේ නේ. ඔව් ඒට අමතරව මේක මොනවද? ඒ කිම්පප් එක පෙන්නන්න. කිම්පප් එක. අසංකගේ ෆේවරිට් එක පෙන්නනවා. කිම්පප්. ඒ ඇතුලෙන් පොඩ්ඩක් ඉන්න. ඒ ගන්න. මේ එතකොට මේ මොනවද මැද දාලා තියෙන මොනවද කියලා දාලා තියෙන මේක ටූනා නේද? ඔව්. ටූනා තියෙනවා, හැම් තියෙනවා. තමයි කිම්කොල තියෙනව නේද? වටේ කිම් කොලෙන් ඔතලා දෙන්න. බත්ති නිකන් සෝස් එකක් වගේ ලෝඩු දාලා නිකන් හදලා තියෙන්නේ. ওই ටික තමයිනේ. මගේ කෝපි එකක් පෙන්නන්න ඕනේ. කෝපිද? ෆ්‍රේම් එකේ නෑ. මේක දාන්න. හරි. අන්තිම දාලා ගන්න. ඒක උදායි. ඉන්සුවා. හරි එහෙනම් ඔයා මුදින් ගන්න. මුදින් බොන්න. යට කෝප්පේ තියෙනවා. නෑ නෑ කෝප්පේ තියෙනවා. මේ සුපිරි බඩුවා. ඔව්නේ. මග වගේ කමන්න නැති ගන්න ඔයා අදින්න උඩට සතුටින් බොන්න. ඇයි එකක් ඇදුවේ නැහැ අපි එකක් ඇදුවේ නැහනේ රාමෙන් එක හරියද රාමෙන් වතුර දාන්න ආස. දෙන්න දෙන්න බහර. දෙන්න මං හිතුව ඔබ ගහයි කියලා මේක. මං කියේ ගිහිල්ලා චිකන් එකක් කියනවා. චිකන් එකක් තියෙනවන්නේ. චිකන් එක ඊට පස්සේ වීඩියෝ එක. එහෙනම් ගන්න. එහෙනම් ඉස්සුවා. හරි. ඉන්සුවා. මම කල්පනා කරේ මේක ඇතුලේ තියෙන එළවලු මොනවද කියලා. තවත් මේ එළවලු කැටෙන්නේ. මේකේ තියෙනවා මචං අර මේ. ටිපින් එකද? ඔව්. එන ඒක තමයි. ඒක තමයි හැපෙන්නේ. ඇයි මෙව්වා සලාද කොළ ඔය රහයි කොහොමද දන්නවද? ඊදස්සලක හොටෙල් එකේදී කන ඔන්න ඔය විදිහටම. අන්න ඒ රහ එනවා. අර මයිස් දාලා තියෙනවනේ. මයොනයිස් තියෙනවා හැම් තියෙනවා මෙව් එක තියෙනවා මොනවද මෙව්වා මේ රාමෙන් නම් බලන්න. මේක හොඳට ලංකාවේ සිම් රාමෙන් එක තමයි හරියන්නේ බා මේක තමයි නේ. ඕක තමයි අනිත් ඒවා කාවා මම යවුවා. හරියන්නේ නැහැ. අහනොයි මොනවද කියන්නේ? එන්න නැහැ. අර මේ ඒ වුණාට අර නිල් පාට රාමෙන් එක මේක ඇතුලේ තියෙන අර ඒකත් රහයිලු චීස් එක රෝස පාට එකයි නිල් පාට එකයි දෙකම රහයිලු ඒක කාලවල. ඒ දෙක රහයි නැත්නම් පුල්තක් තමයි කොත්තු කණ්ඩ බෑන කාටවත් අසංකට බෑ පුල්තක් අර කළු පාට එකද? ඔව්
ගහලා ඉන්නේ. වසංකට කණ්ඩ බෑ ඒක. ඒක සැර මම ඒකේ බාරයක් දාන්නේ සැරයි. මට අසනීප වෙලා ඉන්නදී අසංක පුල්තා ගෙනත් දුන්නා 5-10ක්ද මම තේරම ගෑවා. ඔව්. ඒක සැරයි. මට කාලවන්න මට එච්චර වීසි නෑ. ඔබ කාලා නැත්නම් මොකද බං අපි කොත්තු නැති මට මීටර නෑ. කොත්තු එහෙම හදලා දෙන්නේ. හැබැයි මෙව්වගේ බෑ වතුර නෑ. ඒක වතුර කියන්නේ මේ ඔව්වගේ හදනවා. වතුර ගොඩක් දාලා හොඳට මෙව්ව වෙන්න තියන්න ඕනේ. තියලා ඉවරලා වතුර සේරම පෙරන්න ඕනේ. පෙරලා ඉවරලා ඒක ඇතුලේ තියෙන සෝස් එකයි අර ලංකාවේ තියෙනවා මේ මොනවද තලයට වගේ තියෙන්නේ. තල කියන්නේ තල කැරලි වලට දාන්නේ පොඩි තල. ආන් ඒවා ඇට වගේක් තියෙනවා. ඒවයි දාලා හොඳට කලවම් කරන්න ඕනේ අර සෝස් එක දාලා. අර නිකන් ලංකාවේ මොකද්ද මැගි එක වගේ තමයි ඒක කන්න තියෙන්නේ. ගේම් දෙක. උඹ කෑවේ නෑ. ඔය මං කෑවා. මං ගොඩක් කෑවා. ඉතින් නම වෙනන්නේ මේ පෙරිකාන. පෙරිකානා මේ චිකන් එකේ ගාන ගියා. මේ තියෙනවා සෝස් එක. තව බාලින් ඒකට චිකන් එක දෙනවා පිච්චි. පෙප්සි මොන වචනේ ඉන්නේ. ඒකත් දෙන්න. බූ එක මේ මොකද්ද කියන්නේ? බූ බූ එතකොට මේකේ මොකද්ද වෙන්නේ? රාබු ඒකෙන් මේ උත්තරා වලට හොඳයි. කියන්නේ දැන් මේක දෙන්නේ කාලා කැමි මොන දිරවන්න. ඔව් දිරවන්න ඔන්න ඒ වෙලාව චිකන් එක මේ අතට ඕපන් කරා නම් හොඳයි නැද්ද ළමයෝ. බාන්නේ එළියට ගන්න වෙලාව. මම දෙවිලා උඩට ගට්ටගෙන. ඔන්න ඕක තමයි තනි කුකුලෙක්ම තියනව නේද? ඔව් කුකුලෙක්ම තියලා ෆ්‍රයි කරලා. තෙල් ගතිය වැඩිද නැන්නේ? නෑ නෑ. නෑ තෙල් ගතිය. මේ ගානට තියෙනවා. ඊට පස්සේ කෙඩුවා දසුන් බයියෙන් ගහන්න නැත්නම් මේකට වදින්නේ නැහැ. ලුණු එක කෙඩුවා මුලින්ම දීලා. අවශ්‍ය ලුණු දාගන්න මේ කෑම ලුණු නෑනේ. ඇති. ඊට පස්සේ වහලා කලවම් කරන්න. වහලා කලවම් කරනවා. ඔව් කස ගාලා හොල්ලලා දාන්න. ලංකාවේ වගේ ඒව කරන්න ඉන්නකෝ වහලා කලවම්. දේවාලේ කපුවා. දේවාලේ කපුවා වගේ කරගන්න යරංග. කාලා දින්නේ. බුදුහාත් යනවා අටවට්ටක් ගාගෙන ඉන්න රෝදි. මට උඩු ඒක තමයි වැටිල්ල. අර ගුපි කාපු දවස නෙමෙයිනේ. චින්චත් එක්ක ගිහිල්ලා. ඒකේ ගුටි ගාන අටවට්ටක් නේ. ඒක හදින් ගාන ඉන්නේ 18 වට්ටක් ගාන. මේක මෙහෙන් තියමු ටික. නන්න තුන්දෙනා පිටින්. එයායි බල්ලෙක් පැල්ලා. මම බල්ලෝ හිලෝ. බල්ලෝ හිලෝ. ඒකෙන්නේ බල්ලෝ 8 දෙනෙක් විතර බා. අර අතන. අර ලිඳ තියෙන අර පාරයි නන් බලමු. ඔය කවුරු හරි යන කෙනෙක් පයින් ගහලා වෙන්නද? ඈ නෑ නෑ. බල්ලා එලෙව්වා. ඒ හරි බල්ලෝ සෙට් එකක් ඉදුන් ඒ දවස්වල එලවන්නේ. ඔව් බුගිපු එක තමයි. ඔව් එක්ක හප්පන් ගිහිල්ලා එක්ක ගහලා. බල්ලෝ ටික. ඔව් යන ගමන් දන්නේ නෑ. යන ගමන් පයින් යද්දි කවුරු හරි ගහලා එක්කෝ මේ පයින් යද්දි නෙවෙයි බයිසිකල්ම තමයි එලවන්නේ නේ. දැන් සමහර බල්ලෝ ඉන්නවා බයිසිකල් විතරයි එලවන්නේ කාර් නම් එලවන්නේ නැහැ. මේ අම්මට මාත් පොඩි ඇට්ටක් එක තියෙන්නේ. පොඩි මේ බෑවමක් වංගුවා. බල්ලෝ ටිකදී මාත් පැද්දිලා හොඳේ අම්මට බල්ලෝ පැද්ද විතරයි. ඒක පාට ඉස්සර රෝඩින් නැගුණා. නැවිච්ච පාර මම මෙහෙ උලාගෙන ගියා. මම හිතුවේ මම මැරුණා කියලා හොඳේ. වැටිච්ච වැටිල්ලට. උලාගෙන ගියා. කම මූණේ ඉඳන් මේ මෙතන මහපට ඇගිල්ලට එනකම්ම ඩැමේජ්. බයිසිකලේ කෙලින් කරා රෝදේ මෙහෙ තිබ්බේ. තාම මටම තවරකට මේ ලොක්ක කරපුදේ. රෝදේ කරකැව්වා. මෙහෙ රෝදේ මෙහෙ පොඩි බරක් කරලා වෙන්න බයිසිකලේ මගෙත් නෙවෙයි යාළුවෙක්. උඩ අද රෝදේ ගොඩාද. උත්පගේ බයිසිකලේ.
අයියෝ අපිට වෙන වැඩ ඒ පුස්තකය ඔය ඒක එතකොට පුෂ්පගේ රෙඩිෂන් ලේඩිස් එක නෙවෙයි උගේ එතකොට මං කිව්වා මේක මාර රාජය. මේ හොඳයි තෙල් අඩුයි අපේ මේ හැපි හෝම් එකට වැඩිය තෙල් අඩුයි නේද බං උගේ වැදින් බැටර් එක නැහැ බැටර් එක පොඩ්ඩයි තියෙන්නේ අන්න කන්න මේක කාබ දසුන ඔය කන්න වෙනවා ඕනක් නැහැ කකුලක් දෙහුව නෑ නෑ කකුල් මම කකුල් වැඩි වෙන්නේ මං ආසා චිකන් ලේග් එකට කට්ට